ඉතාලියේ ජීවත් වන ඔබත් දන්නවා ඇති බොහොමයක් ඔන්ලයින් සේවාවන් වලට පිවිසෙන්න තියෙන ක්‍රමවලින් ප්‍රධාන ක්‍රමයක් තමයි ස්පිඩ් කියන පිවිසුම් ක්‍රමය පාවිච්චි කරන එක කියලා. ස්පිඩ් කියන කෙටි වචනය දිගහැරලා කියනවා නම් සිස්තේම පුබ්ලිකෝදි ඉදෙන්තිතා දිජිතාලේ. මෙහිදී ඔබගේ ස්පිඩ් එක හරහා පෞද්ගලික හැඳුනුම් අංකය ඇතුළත් කිරීමෙන් වෛද්‍ය සේවාවන් සඳහා දිනවෙන් කර ගැනීම, වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ලබා ගැනීම, විවිධ ඉතාලි දීමනා හා සහන සඳහා අයදුම් කිරීම, දරුවන් පාසල් වලට ඇතුළත් කිරීමේදී අයදුම්පත් පිරවීම වැනි රජයේ හා පෞද්ගලිකාංශයේ අත්‍යවශ්‍ය ඔන්ලයින් සේවාවන් රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සේවාවන් වලට අමතරව ඉතාලියේ ජීවත්වන පුද්ගලයින්ට නැතිවම බැරි සේවාවන් රාශියක් ලබා දෙන අංශයක් තමයි පෝස්ත ඉතලියානි නමින් හැඳින්වෙන ඉතාලි තැපැල් සේවය. ඉතින් මේ ඉතාලි තැපැල් සේවයෙන් ලැබෙන ඔන්ලයින් සේවාවන් ලබා ගන්නත් බොහෝ දෙනෙක් යොදාගන්න ක්‍රමයක් තමයි ස්පිඩ් පිවිසුම් ක්‍රමය. මේ ක්‍රමය මෙතෙක් කල ක්‍රියාත්මක වුණේ සම්පූර්ණයෙන්ම නොමිලේ වුණත් පෝස්ත ඉතලියානි තැපැල් සේවය තීරණය කර තියෙනවා 2026 ජනවාරි මාසයේ සිට මේ සඳහා යම් කිසි මුදලක් අය කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔබට අරගෙන ආවේ මේ ගෙවීම ගැන දැනුම් දෙන්නත්, ඒ කොපමණ මුදලක්ද, ඒ ගෙවීමේ කාල සීමාව ගැන කියන්නත්, මේ ගෙවීම අදාළ නොවෙන්නේ කාටද කියන්නත්, අවසානයේ මේ මුදල ගෙවීමෙන් වැළකී සිටින්නේ කොහොමද කියලා ඔබට දැනුම් දෙන්නත්. දෙදස් 26 ජනවාරි 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට පෝස්ත ඉතලියානි තැපැල් සේවයේ ඔන්ලයින් සේවාවන් ලබා ගැනීමේදී අවුරුද්දකට වැඩි කාලයක් ස්පිඩ් පිවිසුම් ක්‍රමය භාවිතා කරන සියලුම පුද්ගලයින් සුළු ගෙවීමක් කළ යුතු වෙනවා. ඒ අනුව ඔබේ ස්පිඩ් ඩිජිටල් හැඳුනුම් ක්‍රමය ලබාගෙන තවමත් අවුරුද්දක් පසුවී නැත්නම් ඒ සඳහා ඔබ කිසිදු ගෙවීමක් කළ යුතු නැති අතර අවුරුද්දකට වඩා වැඩි කාලයක් ස්පිඩ් හැඳුනුම් ක්‍රමය භාවිතා කරන සියලුම දෙනා මේ ගෙවීම කළ යුතු වෙනවා. ඔබත් මේ ක්‍රමය අවුරුද්දකට වඩා අඩු කාලයක් පුරා භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔබේ ස්පිඩ් හැඳුනුමට අවුරුද්දක් සම්පූර්ණ වීමට දින 30කට පෙර ඉතාලි තැපැල් සේවයෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙන සලස්වන අතර ඒ හරහා ඔබේ ගෙවීම සඳහා සිහිගැන්වීමක් සිදු කරනවා. මේ සිහිගැන්වීමෙන් දින 30ක් ඇතුළත ඔබේ ගෙවීම සිදු නොකළොත් ඔබට ස්පිඩ් හරහා ඔන්ලයින් සේවාවන් සඳහා ඇතුල්වීමට නොහැකි වන නමුත් එහි අවලංගු වීමක් සිදු නොවන බවත් ඔවුන් දැනුම් දෙනවා. නමුත් ඔබ අවුරුදු 2ක් පුරාවට එම මුදල නොගෙවා සිටියොත් එවිට ඔබේ ස්පිඩ් ඩිජිටල් හැඳුනුම් ක්‍රමය සම්පූර්ණයෙන්ම අවලංගු කර දැමෙනවා. කෙසේ වෙතත් මේ ගෙවීමෙන් නිදහස් වන කාණ්ඩ 4ක්ද ඔවුන් නම් කර තියෙනවා. ඒ තමයි ස්පිඩ් මිනොරෙන්නි භාවිතා කරන බාල වයසේ පසුවෙන්නන්, වයස අවුරුදු 75ක් හෝ ඊට වැඩි පුද්ගලයින්, ඉතාලියෙන් පිට ජීවත් වන ඉතාලි ජාතිකයින් සහ වෘත්තිමය ස්පිඩ් ක්‍රමය භාවිතා කරන පුද්ගලයින්. පෝස්තේ ඉතලියානි නිල වශයෙන් දැනුම් දී ඇත්තේ මේ ඉහත කී කාණ්ඩ 4ට අයිති නොවන අවුරුද්දකට වඩා වැඩි කාලයක් ස්පිඩ් පිවිසුම් ක්‍රමය භාවිතා කරන සියලුම දෙනා මේ සුළු මුදල ගෙවිය යුතු බවටයි. එම ගෙවීම වන්නේ අවුරුද්දකට යුරෝ 6ක වගේ සුළු මුදලක් වුවත් එම මුදල ගෙවීමට අකමැති හෝ හැකියාවක් නැති පුද්ගලයින්ට පෝස්ත ඉතලියානි ඔන්ලයින් සේවාවන් සඳහා ඇතුල්වීමේදී ස්පිඩ් වෙනුවට කාර්තා දිදෙන්තිතා ඉලෙක්ට්‍රෝනිකා නමින් හැඳින්වෙන විද්‍යුත් හැඳුනුම් පත භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් දැනට දැනුම් දී ඇති විදිහට මේ වාර්ෂික ගෙවීම නොකිරීම නිසා ඔබෙන් අවලංගු වී ගිය ස්පිඩ් පිවිසීම ඔබට නැවත ලබා ගැනීමට අවශ්‍යයි නම් යුරෝ 6ක ගෙවීම සිදු කිරීමෙන් අලුත් ස්පිඩ් එකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.